දන්නවනේ ඉතින් පොඩ පොඩ එක එක වෙනවා. මටත් ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකයි මම වීඩියෝ එකක් ගත්තේ. දැන් මම අලුත් වර්ල්ඩ් එකක් ගන්නවා. හරිද? නැත්තම් ඉතින් බෑනේ කරන්න මේවා. යස් ඉතින් බලමු. ඉතින් නම දාමු. ඕනේ ගායිස් නමක් ඕනේ. නම් ඕනේ ගායිස් මොකටද නම් දාන්නේ? ඒක නෙමෙයි. මම පොඩ්ඩක් මේක වැඩි වෙලා නම් කරන්න වෙන්නේ මට. වැඩි වෙලා කරන්න වෙන්නේ හරිද? ඒක හන්ද ගායිස්. මම පොඩ්ඩ වෙලාවයි කරන්නේ. මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තන්න හරි ගායිස්. දැන් අපි වීඩියෝ එකට යමු ආවේ. මොකද්ද මන්ද ගායිස් කමන්නේ. පොඩ්ඩ. හරි. ගායිස් මේ ෂීප් කෙනෙක් අපිට මුලින්ම හොයා මට හරි පොඩ්ඩ ඉන්නේ. මේනේ ෂීප් කෙනෙක්. මේ පොඩ්ඩක් ලැග් වෙනවා වැඩි වගේ. මොකක් හරි කරන්න වෙනවා. මේක නම් සුපිරි ගේම් එක. මම හිතලා තමයි ගෙනාවේ නැත්තම් ඉතින් ගේන්නේ නෑ. මම කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. මට මේ මගේ කම්පියුටර් එක කැඩුනාට පස්සේ දැන් මම මේක වැඩි වීඩියෝ ගෙනාවෙත් නෑ. මොකද මේ මට වීඩියෝ දාන්න වෙලාවක් නෑ. වෙලාවක් නෑ. ඒකයි මේ දන්නවනේ ඉතින් එක ඒවානේ ඉස්කෝලේ ඒවයි. ඒක හන මට පොඩ්ඩක් අනිකම ලොකුම ප්‍රශ්නේ කියන්නේ ගායිස් මට නම් කෙරෙලා තිබ්බේ මොකද මේ ඔය මේ දින්නේ ගායිස් ඔය මේ ෆෝන් මේ කම්පියුටර් වල එක කේස් කම්පියුටර් වල කේස් වැඩි නේද? ඒක හන්ද තමයි මට මෙහෙම උනේ. ඒත් මම වීඩියෝ ගේන එක නම් නතර කරන්නේ නැහැ. කොහොම හරි වීඩියෝ එකක් ගේනවා. නැත්තම් ඉතින් බෑනේ කරන්න. වීඩියෝ එකක් ගේන්න ඕනේ. මම නම් කොහොමද වීඩියෝ ගේනවා ගේන්න නැතුව ඉන්නේ නැහැ. ඔයාලා කැමති ගේම් එකක් තියෙනවා නම් කියන්න. හැබැයි ෆෝන් එකකින් ගහන්න පුළුවන් එකක් තියෙනවා නම් විතරක් කියන්න. මොකද මගේ කම්පියුටර් එකට පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙන. ඒ කියන්නේ උන් වෙන්නේ නැහැ ගායිස්. ඒ කියන්නේ පොඩි එකක් එක හදනකම් මට මේ පොඩි හෙල්ප් එකක් විදිහට මේ ෆෝන් එකෙන් ගහන්න පුළුවන් විතරක් ගේම්. කියන්නේ මට බැරි වුණොත් ගේම් එකක් ගහන්න. ඒ කියන්නේ ෆෝන් එකට ගන්න බැරි වුණොත් ඉතින් මම කියන්නම්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් එහෙම කරන්න. මොකද මට මේ කාලේ පොඩ්ඩක් අමාරුයි. හින ගේමක් දෙන්න ඕනේ. මේවා කරන්න. ඒක මේ ගායිස් දැන් අපි ෂීප් කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ ගේම් එක පොඩ්ඩක් අම්මට මේ ඉන්නේ. යකෝ මොකද්ද ඒක? හැමදැනම මට පොඩ්ඩක් මේක ගහන්න අමාරුයි පොඩ්ඩක් අර මට කම්පියුටර් මුලින්ම මට ඉස්සර නම් හොඳට මේ ෆෝන් එකෙන් ගහන්න පුළුවන්. දැන් මට ෆෝන් එකෙන් ගහන්න බෑ. මම ඉස්සර ෆෝන් එකෙන් ගහන පට්ට දස්සයි. දැන් දක්ෂ නෑ. බුල් ආම මන් දෙකේ බූල් ගොඩක් තියෙනවා. ඩොංගි කෙනෙක් පවුනා. ඩොංගිලට අම්මලුඩි ගියු එක. යන්න ගායිස් පුදුම වදයන්නේ මම මේ ෂීප් කෙනෙක් ගේන්නේ. මේ වගේ කේ පුදුම වදයන්නේ නම් මගුලත් මම මේක 360 එක ගහන්නේ ගායිස්. හරි මේක 360 යන්න මුට ගන්න බෑ. මේක බොටික් PPV එකක් ගහගන්න බැරුවද? නැත්තම් ඉතින් කොහොම මාත් එක්ක ගහගන්න. හේ මාත් එක්ක ගහගෙන පුළුවන් දන්නේ. තව හතර හරි. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගමු. එසේ ඇඳක් හදාගන්න බෑ. කැන්සල් කරමු. මේක නියම අමුතු මයින්ක්‍රාෆ්ට් එකක් ගයිස්. පට්ට ලස්සනයි නේ. සර්ඩර් එකක් වගේ තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේක පට්ටලම ලස්සනයි. මම එකපාරක දීවි. ඒක හන්ද ඕගොල්ලොත් කැමති නම් ගයිස් මම කියනවාට හරිද? මේ ප්ලේ ස්ටෝර් එකේ ගහලා බලන්නකෝ. ආතර් ක්‍රාෆ්ට් කියලා. එනවා. මම ඉතින් ඉන්න ගමන් ගත්තා මේක. මොකද පට්ට ලස්සනයි.
ගයිස් මේ ඒකෙව මේ කියන්නේ අමුතු ලස්සනක් තියෙන ගයිස් මේකේ. අමුතුයි කියන්නේ එක ඒවා තියෙන. එක එක අමුතු මට හිතා ගන්නත් බෑ. එන්න ඇත්ත ජීවිතේ අමුතුයි කියන අමුතු ලස්සනක් තියෙන දැක්ක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්න ඇති. ඔයගොල්ලන්ට තේරෙන්නේ මොකද අර මේ ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා පට්ටම ලස්සනයි. ඔයගොල්ලෝ තරම් බලන්න. ඔයගොල්ලෝ කැමති ගේම් එකක් කියන්න. සමහර ෆෝන් එකෙන් ගහන්න පුළුවන් ඒවා තමයි දැන් නම් මම ගහන්නේ. ඉස්සර නම් මම පට්ටාස කම්පියුටරෙන්. මොකද කම්පියුටරෙන් ගහද්දි පාට. ලේසි. හැබැයි තව ටික කාලයකදී මම ෆෝන් එකෙන්ම ගහලා ෆෝන් එකෙන් ලේසි වුණා තමයි ගයිස් මට කෙරෙන්නේ. ඔයගොල්ලෝ අම්මට හොරි ඩැමේජ් උත් දෙනවා. හાર્ට් උඩ තියෙන හඳ ගයිස් මට හිතා ගන්නත් බෑ. මම මේ ගහක් කඩනවා. මොකද මට මේ වුඩ් ඕනේ වුඩ්. වුඩ් එකක් අමතර තිබ්බොත් ඇති. මට වුඩ් මේ කෑම තමයි ඕනේ. කොහොමද කන්නේ දැන් මට හිතා ගන්නත් බෑ. කොහොමද ගයිස් කන්නේ මෙයා? මෙහෙම කන්නේ. මම මේක ප්ලේ කරේවත් නෑ. මේ ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මම පළවෙනි පාරට ප්ලේ කරන්නේ ඇත්තම කිව්වොත්. අපේ නංගි නම් ප්ලේ කරන්නේ නැති මන් දන්නේ. මම වර්ල්ඩ් දෙක තුනක් ගත්ත හැබැයි ඒ වර්ල්ඩ් වල මම කෑම කෑවේ. මොකද මම වැඩි කෑම කන්නේ. මම ඇත්ත ජීවිතේ කනවා. මයින්ක්‍රාෆ්ට් එකේ වැඩි. මේක පොඩ්ඩක් හින ගහන වැඩ ගයිස්. බලන්නකෝ මේ වුඩ් කරන නසරානි වැඩුව. බලන්න. නැක්කද්ද ගයිස්. මට නම් මෙහෙම ගිහිලා සොම්බිලාගෙන් ගුටි කාලා මැරෙන්න වෙන්නේ ගයිස් මේ වැඩි හරියන්නේ. මොකද මට පොඩි වෙලාවයි තියෙන ඕගොල්ලන්ට මගේ මට හදින්නේ මට හරියන්නේ. හරිද ගයිස්? මට හිතෙන්නේ අම්මෝ ජාන්තම්. ඕ ගයිස් මෙතන සුපිරි ජම්ප් එකක් දාන්න යනවා බං. මම මොකලද මන්ද? ඕ දෙම්මා. මට පට්ට සතුටුයි. මට ඉතා සතුටුයි. මම හිතේ මෙහෙ විලින්ජ් එකක් ඇති කියලා වට්ටක්ක තිබ්බන්ද. වට්ටක්ක තිබ්බට විලින්ජ් තියෙන්නේ ගයිස් එහෙම. හැබැයි තියෙන්නත් පුළුවන් ඉතින්. දන්නවනේ ඉතින් මේක එකක් ගෙස්තියි. ඒවත් අපිට අදාළ නේ. හරිද? අම්මට පොඩි මේ ලැග්ගිනෝලි. ලැග්ගෙන්නේ මගේ හතින් මොකක් කරි වෙන්නේ. ගයිස් මොකද ඔක වර ගහ ගැඩුවේ. මානේ ඒක වැඩිච්ච එක. හුන්තම්. මම මයිනින් වලටත් යන්න ඕනේ මට මෙතන මොකද්ද මේ තියෙන්නේ? මිලත් එක්ක කරන්න නම් බෑ. ඒත් ඉතින් එහෙම පොඩ්ඩක් ඉන්න ගයිස්. දැන් අපිට මේ ක්‍රාෆ්ටින් ටේබල් එක හොයාගන්න වෙනවා මේකේ. ඔය තියෙන ප්ලේස් උනේ. ඉක්මනට ගයිස් කොහොමද? මට ලීප් ගස් ඔඩේ ගයිස්. කෝඩු නෑනේ. කෝඩු කරම කලින් හදාගන්න බෑ. මොකේද දැන් කෝඩු තියෙන මං කෝඩු හදාගන්න නදන්නවා. ආදරක් හදාගත්තා. දැන් අම්මට හොරි. ගයිස් අර පිකස් එකක් හදාගන්න පුළුවන්. ගයිස් ඕගොල්ලන්ට පට්ට ආසෙ හිතෙන්න ඇති දැන් මේක නම් ගන්න. මොකද ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ පිකස් එකෙන්ම කොච්චර මේ මයින්ක්‍රාෆ්ට් එක ලස්සනද කියලා. මොකද මේක පට්ටම ෂේඩර් එකක් තියෙන්නේ. ගුණෝ පිකස් එක ගුණොත් නිකන් ගැම්මක් තියෙන්න බෑනේ. හරි ගයිස්. මම බෙඩ් එක ප්ලේස් කරලා ඒ වගේ දේවල් පොඩ්ඩක් කරලා ගියා නෙමෙයි ගියේ හදන තැන ඕගොල්ලන්ට පෙන්නලා මම මේ වර්ල්ඩ් එක නවත්තනවා. බුදියකන තමයි නවත්තන්නේ. හරිද? දවසයි ගත කරන්නේ. වැඩි ගත කරන්නෙත් නෑ. හරිද ගයිස්? මම වැඩි ගත කරන්නෙත් නෑ. බඩි ඉන්නේ මට. බලමු. ගයිස් මට මේකේ පොඩ්ඩක් පුහුණු වෙන්න ඕන සොම්බිලත් එක්ක එහෙම ෆයිට් කරන්න. මම මේකේ මට වැඩිය බෑ. ඔයගොල්ලෝ දකින්න ඇති මට ෂීට් කෙනෙක් එක්ක ෆයිට් කරද්දිම මොකද පට්ට අමාරුයි මේකේ ෆයිට් කරන්න. එහෙනම් ගයිස් මම ඔයගොල්ලන්ට කියනවා. හරිද? මම දැන් රෑ වෙන්න ඉන්නේ බලන්න. ඔයගොල්ලෝ පට්ට ආසෙ ඉතින් මේ බලන්න ඇත්තම ජීවිතේ වගේ බලාගන්න. මේක ෂෙයාර් දාන්න පුළුවන් දන්නේ මට පොඩි මම එන්න ප්ලීස් කරා දාන්නේ. මම බුදියන් හොඳ දැනක් හිතා. ගයිස් අර මොකක්ද අර ඇදින් තිබෙන්නේ?
දූපත මම මේ පැත්තට ගිහිලා මොන හරි කරන්නම්. ඒත් දැන් මගේ මම මේ බුදියලා ඉවර වෙලා ඔයගොල්ලන් මම බායි කියනවා. හරිද? බායි කියනවා කිව්වොත් ඇත්තටම දැන් මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් guys ඔන්න වෙනත් දවසක හම්බෙමු. මම නැවත වීඩියෝ එකක් ගේනවා කියලා පොරොන්දු වුණා. එහෙනම් කොල්ලෝ අපි